ආයුබෝවන්. අපි හැමෝම කැමති මේ පෙරහැරවල් බලන්න. ඉතින් පෙරහැරවල් බලද්දී බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙන දෙයක් තමයි මේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්. ඉතින් මේ අලි ඇතුන් ගමන් කරන එක ගැන පහුගිය කාලේ බොහෝ දෙනෙක් අදහස් පළ කරා මේ අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන එක හරිද වැරදිද කියන මතයක් සමාජය තුළ ගොඩනැගුණා. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරේ එතෙන්දී අලි සත්වෙන් විදිහට සත්ව හිංසනයකට යක් වෙනවද කියන වගේ මතයක් තමයි බොහෝ දෙනෙක් දැරුවේ. ඉතින් මේ වගේම තමයි මේ අලි ඇතුන් බලා ගන්න උදවිය. අලි ඇතුන් බාරව කටයුතු කරන අලි ඇතුන්ගේ උන්ට කැම බීම දෙන උන් බලහායා ගන්න අයත් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. මේ ඔබ දකින්නේ එවැනි පරිසරයක්. ඉතින් මේ පෙරහැරක් අවසානයේ බොහොම වෙහෙසටපත් වෙච්ච අලි ඇතුන්ගේ හස්ති රාජය වගේම ඔහු පසුපස යන ඔහු බලා ගන්න ඔහුට අපෝපස්ථාන කරන අයත් බොහොම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ අලි ඇතුන් පෙරහැරේ ගමන් කරන එක සත්ව හිංසනයක්ද? එහෙම නැත්නම් මින් ඉදිරියට පෙරහැරක අලි ඇතුන් ඇත්තටම අවශ්‍යද කියන එක මතයක් සමාජය තුළ කතිකාවක් යන අතරතුර ඔබටත් පුළුවන් අදහසක් ඉදිරිපත් කරන්න. මේ ඉදිරියටත් පෙරහැර තුළ අලි ඇතුන් සිටිය යුතුද නැද්ද කියන එක. බොහොම ස්තුතියි හැමෝටම.